රයිට් ළමයි BTC short term update එක අපි Telegram channel එකේ share කරා. ඉතින් දැන් අරන් එන්නේ BTC long term update එක. හරිද? මේකෙදි අපි weekly update එකක් විදිහට තමයි මේක යන්න හිතාගෙන ඉන්නේ. BTC Ethereum දෙකම දැන් අපි මෙතනදී BTC ගැන කතා කරනවා. ඉස්සරහට BTC Ethereum දෙකම. ඒ වගේම ඒ සතියට අදාළ මොනවා හරි ටිකක් special altcoin තිබ්බොත් ඒ ඔක්කොම ගැන ඉදිරියේදී කතා කරගෙන යන මේ weekly update එක හරහා. right. දැන් බලහම BTC chart එක පැත්තට අපි ගියාම මෙන්න මේ zone 3 අපිට ටිකක් ප්‍රධානම තැන් තුනක් විතර අඳුර ගන්න පුළුවන්. එකක් තමයි මේ පල්ලෙහෙන් තියෙන 74683 සහ 71587 අතර මෙන්න මේ zone එක. මෙතනදී අපිට අවස්ථාවක් තියෙනවා long entry එකට යන්න. හැබැයි මතක තියාගන්න ඕනේ swing long එකකට. swing long එකකදී අපි සාමාන්‍යයෙන් swing long or short swing entry එකකදී අපි සාමාන්‍යයෙන් අඩු leverage තමයි use කරන්න ඕනේ. හරිද? අඩු leverage use කරලා තමයි ටිකක් අල්ලගෙන ඉන්න බලාගෙන ගන්න. එතකොට සාමාන්‍යයෙන් මේ range එකේ මුලින් ටිකක් පොඩි ගානකින් අරගෙන ලැඩ කරන්න බලාගෙන තමයි මේ වගේ zone එකක තියෙනකොට entries ගන්න ඕනේ. right. එතකොට ඔන්න ඔය A long එකේ chance එක අපිට තියෙනවා. අවස්ථාවක් තියෙනවා මෙතනින් swing long එකට යන්න. ඊට පස්සේ මෙන්න මෙතන market එක මේ 80773 සහ 82231 අතර මේ zone එකේදී අපිට අවස්ථාවක් තියෙනවා ස්කැල්ප් ෂෝට් එකට යන්න. හැබැයි මේක රිස්කි ස්කැල්ප් ෂෝට් එකක් කියලා මෙතන මෙන්ෂන් කරලා තියෙනවා. එතකොට අපි දැනගන්න ඕනේ අඩු මාජින් එකක් දාන්න. ලොකු ගණන් දාන්නේ නැතුව අඩු ගණනක් දාලා මේ ට්‍රේඩ් එක ඕපන් කරන්න. ඒ වගේම මේකෙදි පොඩ්ඩක් ලෙවරේජ් එක ස්විං එකට වඩා වැඩි වුණාට කමක් නැහැ. නමුත් ගොඩාක් හයි ලෙවරේජ් දාන්න ඕනෙත් නැහැ. සාමාන්‍ය ලෙවරේජ් එකක් එක්ක ඔයාලට පුළුවන් ටිකක් අඩු මාජින් එකකදී මෙතනදී එන්ට්‍රි එකට යන්න. රයිට්. ඊට පස්සේ මෙන්න මෙතන උඩින් තියෙන ස්ට්‍රොං රෙසිස්ටන්ස් එක. මේක තමයි ඊළඟට අපිට වැදගත්ම වෙන තැන. මෙන්න මෙතන ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන නිල් පාටින් කඩ ගිහින් තියෙනවා. මේක ටිකක් ඈත ඉඳන් එන පොඩි රෙසිස්ටන්ස් එකක්. මේක වැදගත් රෙසිස්ටන්ස් එකක්. ඒ වගේම මෙන්න මෙතන උඩින් අපි දාලා තියෙනවා SL එකක්. ඒකටත් ටිකක් උඩින්. එතකොට මෙතනත් අර කලින් වගේ ස්විං එන්ට්‍රි එකක්. හරි ස්විං එන්ට්‍රි එකක් කියන්නේ ටිකක් ප්‍රොෆිට් කරොත් ටිකක් දිග කාලයක් අල්ලන් ඉන්න බලාගෙන ගන්න එකක්. එතකොට මේකෙදි අපි ගත්තොත් එහෙම රිස්ක් රිවෝඩ් රේෂියෝ දාලා ගත්තොත් එහෙම ප්‍රොෆිට් ලොස් එක දාලා ගත්තොත් එහෙම මෙන්න මේ හරියක් විතර වුණත් අපි මේක අල්ලන් ඉන්න බලාගෙන තමයි ගන්න. එතකොට අඩු ලෙවරේජ් දාලා හරිද ගන්න ඕනේ. එතකොට මෙතන ඉඳන් මෙතනට ගියත් ඒක ලොකු SL එකක් වෙන්නේ නැහැ. මොකද අඩු ලෙවරේජ් දාලා ගන්න හන්ද මේ ස්විං එන්ට්‍රි එකක්. හරිද? රයිට්. ඔය විදිහට තමයි අපිට BTC chart එකේ විශේෂම තැන් තුනක් අඳුර ගන්න පුළුවන් chance එක තියෙන්නේ. ඉතින් follow කරලා තියාගන්න e-master Telegram channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම මේ YouTube channel එකත් subscribe කරලා තියාගන්න. ඊට අමතරව TikTok තියෙනවා. අපේ ටිකත් follow කරලා ඒ platform ඔක්කොටම join වෙලා ඉන්න. මොකද ඒකින් එකේ educational tips වගේම market update ඒ වගේම මේ වගේ chart ගැන හැම දෙයක්ම අපි කතා කරනවා. එතකොට මේ අලුතෙන්ම පටන් ගත්ත වැඩේ weekly update එක BTC Ethereum වගේ altcoin හැම දෙයක් ගැන weekly update එක අපි ඉස්සරහට අරන් යනවා. ඉතින් subscribe කරලා තියාගන්න මෙන්න මේ YouTube channel එකත් e-master YouTube channel එකත් හැමෝටම එහෙනම් ප්‍රාර්ථනා කරනවා ජය වේවා. stop loss දාලා පරිස්සමින් ට්‍රේඩ් කරන්න. හැමදාමත් වගේ අපි මතක් කරන දේ stop loss දාලා පරිස්සමින් ට්‍රේඩ් කරන්න. වැරදි ක්‍රම වලට යන්න එපා. කොච්චර මාකට් එක කොහෙ ගියත් ඔයා ඉවසීමෙන් වැඩ කරන්න. හරි ක්‍රම යූස් කරන්න හැම වෙලේම. එක ට්‍රේඩ් එකක් බැරි වෙලා හරි SL වදුණා කියමුකෝ. එහෙමයි කියලා වැරදි ක්‍රම වලට යන්න එපා. හරි. ඒක කවර් කරගන්න කියලා වැරදි ක්‍රම වලට යන්න එපා. ඉවසීමෙන් හරි ක්‍රම වලටම ඔයාගේ කැපිටල් එකත් මැනේජ් කරගෙන ට්‍රේඩ් එකත් මැනේජ් කරගෙන හරි ක්‍රම වලටම ට්‍රේඩ් කරන් යමු කියලා මතක් කරනවා. එහෙනම් හැමෝටම ජය වේවා.